හායි යාළුවනේ මම ඔයාලට අද අරගෙන ආවේ ජීවිතේ බලාපොරොත්තු කියන්නේ මොකක්ද කියලා කියන්න. ජීවිතේ බලාපොරොත්තුවක් කියලා කියන්නේ ඇත්තටම අපි අනාගතයේ වෙනුවෙන් මවන හීනයක්. මේක තමයි බලාපොරොත්තුව. ඉතින් මේ බලාපොරොත්තු මේ හීන අපි ඔක්කොම එක වචනකින් වචන ගොඩාක් එකම දෙයකට කතා කරනවා. හීන බලාපොරොත්තු මේ හැම දෙයක්ම කතා කරනකොට මේ හැම දෙයක්ම කතා කරන්නේ එකම දෙයක් ගැන. ඉතින් අපි අනාගතය ප්ලෑන් කරගන්නම් බලාපොරොත්තුවක් තියාගන්නම් ඒ බලාපොරොත්තුව සඵල කරගන්නම් හීනයක් සඵල කරගන්න නම් අපි මහන්සි වෙන්න ඕනේ. අලුත් දේවල් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. හිතන්න බැරි කෙනෙකුට අලුත් තැනකට අලුත් මානයකට යන්න බෑ. බලාපොරොත්තුවක් සඵල කරගන්න නම් හොඳට චින්තන ශක්තියක් තියෙන්න ඕනේ. නිදහසේ හිතන්න ඕනේ. හිත කලබල වෙලා හිතට ප්‍රශ්න ගොඩක් තියෙනකොට අලුත් දේවල් හිතන්න බෑ. අලුත් බලාපොරොත්තුවක් ගේන්න බෑ. අලුත් බලාපොරොත්තුවක් සඵල කරගන්න නම් මානසික නිදහස කියන එක හොඳටම තියෙන්න ඕනේ. මේ මානසික නිදහස හදාගන්නේ කොහොමද කියන එක අපි කතා කරමු ඉස්සරහට.